ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය ගැන අහනවා. දැන් අපි කොහොමද මේක හොයන්නේ? ළඟ අපිට සූත්‍රයක් තියෙනවා. ප්‍රතික්‍රියාවක එන්තැල්පි වෙනස සමානයි. මෙන්න මේක ලියන්න. ඩෙල්ටා H ප්‍රතික්‍රියාව සමානයි මොකද්ද? ප්‍රතිඵලවල එන්තැල්පියෙන් අඩු කරනවා ප්‍රතික්‍රියාවල එන්තැල්පිය. ඩෙල්ටා H ප්‍රතිඵල අඩු කිරීම ඩෙල්ටා H ප්‍රතික්‍රියක. මේක පටලන්න එපා. ප්‍රතිඵලවල එන්තැල්පිය ප්‍රතික්‍රියාවල එන්තැල්පිය අඩු ගන්නවා. ප්‍රතික්‍රියාවල එන්තැල්පිය ප්‍රතිඵලවල එන්තැල්පිය ප්‍රතික්‍රියාවල එන්තැල්පිය අඩු කරනවා. මේ සූත්‍රය තමයි මතක තියාගන්න ඕනේ. හැබැයි මෙතන පොඩි වෙනසක් තියෙනවා. මෙතන අපි සිග්මා කියලා පාවිච්චි කරනවා. සිග්මා කියන්නේ මොකද්ද? ප්‍රතිඵල එකක් නෙමෙයි තියෙන්නේ දෙකක් වගේ තියෙනවානේ. මෙතන එකයි තියෙන්නේ. සමහර තැන්වල දෙකක් වගේ තියෙන්න පුළුවන්. ඊට පොදුවේ සූත්‍රයට සිග්මා කියලා දානවා. ඒ කියන්නේ ප්‍රතිඵල කීපයක් තියෙනවානේ හැමෝගෙම එන්තැල්පි එකතුව ගන්නවා. ඒකෙන් අඩු කරනවා ප්‍රතිඵල වල එන්තැල්පි ඔක්කොම එකතුවෙන් ප්‍රතික්‍රියාවල එන්තැල්පි අඩු කරනවා. එතකොට අපි දෙකටම සිග්මා කියලා දානවා. එයි ප්‍රතික්‍රියාවල එන්තැල්පි එකතුවෙන් ප්‍රතිඵල වල එන්තැල්පි අඩු කරාම මොකක්ද වෙන්නේ අපිට? සමස්ත ප්‍රතික්‍රියාවේ එන්තැල්පි වෙනස එනවා. ඩෙල්ටා H ප්‍රතික්‍රියාව. එන්තැල්පි වෙනස සමස්ත ප්‍රතික්‍රියාවේ. හරි. දැන් මේ සූත්‍රෙත් තව කවුරු හරි මේක දන්නේ කෙනෙක් ඉන්න නම් කියයි මේක වැරදි කියලා. ඔව් මෙතන පොඩි වැරද්දක් තියෙනවා. දැන් මම මේ ලියුවේ සාමාන්‍ය ප්‍රතික්‍රියාවක් ගැන. හැබැයි අපි මේක ලැබ් එකක කරන්නේ මොන විදිහටද? මේ ප්‍රතික්‍රියාවක් කරන්නේ සම්මත තත්ත්ව යටතේ. කිසියම් සම්මත තත්ත්ව වර්ගයක් තියෙනවා. මම ඒ ටික ගැන මුලින්ම කියන්නම්. මොකද්ද මේ සම්මත තත්ත්ව කියන්නේ? තමයි සම්මත තත්ත්ව කියන්නේ උෂ්ණත්වය හා ඒ අදාළ ප්‍රතික්‍රියාව වෙන පීඩනය තියෙන සම්මත තත්ත්වයක්. අපි කියන උෂ්ණත්වය සෙල්සියස් 25. සමහර වෙලාවට ඒගොල්ලෝ කියනවා සෙල්සියස් 27. 25 හෝ 27 ඒගොල්ලෝ දෙනවා. ඒ අගේ ඒගොල්ලෝ දෙනවා. මොකෝ ඒ අගේ අනුව තමයි මේ සම්මත තත්ත්වය රඳාපවතින්නේ. 25 හෝ 27 දෙනවා. ඊට පස්සේ දෙනවා වායුගෝල පීඩනය. මේ ප්‍රතික්‍රියාව වෙන්නේ අනිවාර්ය වායුගෝල පීඩනයේදී. එන පීඩනයක් අපි බාහිරින් ලබා දෙන්න ඕනේ හිමු. සාමාන්‍ය සලකන්නේ වායුගෝල පීඩනය ගැන. ප්‍රතික්‍රියා සාමාන්‍ය වෙන්නේ වායුගෝල පීඩනය යටතේ. මෙන්න මේ තත්ත්ව දෙක යටතේදී මේ ප්‍රතික්‍රියාවේ එන්තැල්පි වෙනස තමයි අපි හොයන්නේ. එතකොට අපි සම්මත තත්ත්ව කියලා අඳුරගන්න මෙතන උඩින් පොඩියට බිඳුව ලකුණක් දානවා. මෙන්න මෙතන මේ උඩින් පොඩියට බිඳුව කියලා දාන්නේ සම්මත තත්ත්ව කියලා පෙන්නන්නට. ඒතර ඒක ඕල් ලියා ගන්න. මේ බිඳුවෙන් පෙන්නන්නේ මොනවා සම්මත තත්ත්ව කියලා. එතකොට මේ සූත්‍ර ලියනවා නම් ළමයි ඒගොල්ලෝ කියලා තියෙන සම්මත තත්ත්වයට යටතේ වෙනවා කියලා නම් වා ටීට දාන්න ඕනේ. ටීට හරි බිඳුව හරි දාන්න. උඩින් පොඩියට ඕ කියලා වගේ දාන්න. ඒකට ලකුණට බාධාවක් එන්නේ නැහැ. වා ටීට දැම්මත් බිඳුව දැම්මත් ඕ දැම්මත් එකයි. ඒව ගැන විභාගෙදි බලන්නේ. හැබැයි සම්මත තත්ත්ව කියලා තියෙනවා නම් මේ ලකුණ දාන්න ඕනේ. සම්මත තත්ත්ව කියන්නේ නැත්තම් එහෙනම් දාන්න එපා. එතකොට ලකුණු හම්බෙන්නේ නැහැ දැම්මොත්. සම්මත තත්ත්ව තියෙනවා නම් දාන්න නැත්තම් දාන්න එපා. එච්චරයි මේ ගාන යන්නේ. මේ ගාන මතක තියාගන්න. ওই දේ තමයි සම්මත තත්ත්වය තියෙනවද නැද්ද කියලා හොයාගෙන යන්න ඕනේ. තියෙනවා නම් සම්මත තත්ත්වය තියෙනවා කියලා දාන්න උඩින්. නැත්තම් දාන්න එපා ලකුණු කපලා. බා පේපර් එකේ ඒක මතක තියාගන්න අනිවාර්යයෙන්ම. සම්මත තත්ත්ව නැත්තම් දාන්න යන්න එපා ලකුණු කපන එක කපනවා අනිවාර්යයෙන්. අපි තව ටිකකින් මේ සාකච්ඡාව පටන් ගන්නවා. අවශ්‍යය ඔය හරි ඔයගොල්ලෝ මේ මාතෘකාවට අදාළව ලියාගෙන තියාගන්න. අපි තව විනාඩි 5කින් ආපහු පටන් ගන්නවා වැඩේ. අවශ්‍යයි මෙන්න මේ මාතෘකාව දාලා එන්තැල්පි ගේ මාතෘකාව දාලා ඔය සූත්‍ර ලියා ගන්න. ඩෙල්ටා H ප්‍රතික්‍රියාව සමානයි ඩෙල්ටා H ප්‍රතික්‍රියක ප්‍රතිඵල ඍණ ප්‍රතික්‍රියක ප්‍රතිඵල වල එන්තැල්පියෙන් ප්‍රතික්‍රියා වල එන්තැල්පි අඩු ගන්න තියෙනවා. හරියන් එන්තැල්පි ගැන මම කතා කරා